2026 වර්ෂයේ අගෝස්තු මාසයේ 17 වෙනිදා ඉඳලා සැප්තැම්බර් මාසයේ 17 වන දවස දක්වාම ඔබට පැහැදිලි පලාපල කතනයක් මේ වෙලාවේදී අරගෙන අවිලා තිනවා. විශේෂයෙන් තුලා ලග්න හිමියන්ට මොන වගේ ග්‍රහ බලපෑමක්ද මේ වෙලාවේ එළවලා තිබෙන්නේ? ඒ වගේම ඔබ ප්‍රවේශම් විය යුතු කරුණු මොනවද? ඒ වගේම ඔබට ඔබේ ජීවිතයට සුබඵල අත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ වීඩියෝ තුළ කතා කරනවා. ඉතින් රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ආකාශ YouTube නාලිකාව මේ වෙනකම්ම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. අපි බලමු තුලා ලග්න හිමි ඔබට මොන වගේ කලදසාවක්ද මේ එළඹලා තිබෙන්නේ කියලා. මේ වෙලාවේ රවි ග්‍රහයා සිංහ රාශියට පැමිණෙනවා. මේක ලග්න රැසකටම බලපානවා. ඒ වගේම තුලා ලග්න ඔබටත් මේ බලපෑම මොන වගේද? ඒ වගේම වැඩියෙන්ම තිබෙන්නේ සුබද? වැඩියෙන්ම තිබෙන්නේ අසුබද? මෙන්න මේ කාරණා පිළිබඳව අපි කතා කරමු. ඉතින් ඒ නිසා රවිගේ බලයේ වැඩිවීම ඒ වගේම උච්ච වීමක් පෙන්눔 කරනවා. ඉතින් ඔබට මේ කාලය තුල වෙන කාලවලට වැඩිය සිතේ සැනසීම අත්පත් කර දෙන කාලයක් බවට පත් වෙලා තිබෙනවා. මුලින්ම අපි තුලා ලග්නයේ ග්‍රහ පිහිටීම් පිළිබඳව කතා කළොත් එහෙම ඇත්ත වශයෙන්ම රාහු පිහිටලා තිබෙන්නේ එහෙම නැත්නම් තැම්පත් වෙලා ඉන්නේ 5 වෙනි ස්ථානයේ. වක්‍ර ස්වභාවයෙන් 6 වැන්න තුල ශනි පිහිටලා තිබෙනවා. ඒ වගේම 9 වැන්න තුල කුජ ග්‍රහයා තැම්පත්ව සිටිනවා. 10 වැන්න ඒ කියන්නේ කර්මස්ථානයේ රැකියා ස්ථානය තුල ගුරු පිහිටලා තිබෙනවා. ඒ වගේම උච්චව ගමන් කරනවා. ඉතින් ඒ නිසා ඔබගේ ජීවිතය තුළ මෙන්න මේ ග්‍රහ පිහිටීම් දිහා බැලුවට පස්සේ ඔබට බලපාන සමාජීය ඒ වගේම අධ්‍යාපනික වශයෙන්, රැකියාව වශයෙන්, ව්‍යාපාර වශයෙන්, ඔබගේ සෞඛ්‍ය වශයෙන් මේ විදිහට මේවට බලපාන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරමු. මුලින්ම විශේෂයෙන් ඔබේ ජීවිතයේදී සංවාදයන් වලදී කතා බහ කිරීමේදී ප්‍රවේශම් වෙන්නට ඕනේ කාලයක්. ඔබේ රැකියා කරන ස්ථානයේ වෙන්නට පුළුවන්, ව්‍යාපාර කරන ස්ථානයේ වෙන්නට පුළුවන්, පුද්ගලයන් සමග කටයුතු කරනකොට ඒ තැන්වල ඔබ සංවාදයන් වලදී විශේෂයෙන් නිහඬතාවය ප්‍රගුණ කරන්නට ඕන. මොකද ඔබ අනවශ්‍ය ප්‍රශ්නවලට පැටලෙන්නට පුළුවන් ඔබ මේ වගේ කතාව ප්‍රවේශම් කරගත්තේ නැත්තම්. දේශපාලනයේ නියැලෙන එහෙම නැත්තම් යම්කිසි ස්ථානයන් වල ප්‍රධානත්වයේ අරගෙන කටයුතු කරන ඔබට මේ කාලය ඉතාමත්ම සුබදායී කාල සීමාවක් හැටියට තමයි සඳහන් කරන්න තිබෙන්නේ. හිතන්න ඔබ ව්‍යාපාරික ස්ථානයේ ඔබ තමයි ප්‍රධානියා. ඉතින් ඔබට වෙන කාලවලට වැඩිය සතුට සෞභාග්‍ය උදා කරලා දෙන ඔබේ ව්‍යාපාරය තව දියුණු වෙන්නට නව මාර්ගෝපායන් ඔබට පෙන්눔 කරන කාලයක්. තවත් කාරණාවක් ඔබට සඳහන් කරන්නට ඕන ඔබේ මුදල් හදා ගන්නට හොඳ කාලයක්. විශේෂයෙන්ම ආයෝජනයන්ට ඉතාමත්ම සුබදායී කාලයක් හැටියට තමයි සඳහන් කරන්න තිබෙන්නේ. ඉතින් ආයෝජනයන් වලට හොඳයි කිව්වට පස්සේ ඔබගේ අතේ තිබෙන මුදල් හොරුන්ට දෙන්නට එපා. ඉතින් ඒ නිසා ඒවා ඉතාමත්ම බුද්ධිමත්ව ආයෝජන කටයුතු සිද්ධ කරන්නට කියලා මතක් කරනවා. ග්‍රහ ගෝචරයන් වලට අනුව මෙහෙම හොඳයි කිව්වට ඔබ මේ කියන දේම සිද්ධ කරන්නට යන්න එපා. ඔබගේ ඒ කටයුතු සිද්ධ කරන්නට ඕන ඉතාමත්ම ප්‍රඥාන්විතව. මොකද සමාජයේ ලෝකේ හොර හතුරු වැඩි. ඉතින් ඒ නිසා ඔබගේ මුදල් අවදානමේ දාන්නට එපා. ඔබ හොඳ මාර්ගවලින් Tamanට ඇහැට පේන ඒ වගේම Taman දන්න දෙෙහි පමණක් ආයෝජන කටයුතු සිද්ධ කරන්නට කියලා මතක් කරලා සිටිනවා තුලා ලග්න හිමියන්ට. ඒ වගේම නව ධන උපායන මාර්ග සෑහෙන ප්‍රමාණයක් සෑදෙන කාලයක්. ඉතින් උත්සාහවන්ත වෙන්නට සිද්ධ වෙනවා. ඉතින් උත්සාහවන්ත වීම හරහා ඔබට මේ තත්වයන් තවත් වඩා වර්ධනය කරගන්නට හැකියාව පවතිනවා. පෞල් ජීවිතයේ පිළිබඳව කතා කළොත් එහෙම යම් අඩදබර මතුවීමේ ඉඩකඩ වැඩියක් පෙන්눔 කරනවා. ඉතින් මුලින් සඳහන් කළා වගේ මේ තැන්වලදී ඔබ ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කරන්නට අවශ්‍ය වෙන කාල සීමාවක්. 11 වෙන්නේ කේතු ගමන් කිරීම ඉතාමත්ම සුබයි ඔබට විවාහ කටයුතු වලට. ඉතින් ඔබගේ පෞල් ජීවිතයට යම් බාධාවන් ඇති කරනවා රවි සහ කේතු එකතු වෙලා. ඉතින් මේක ඉතාමත්ම කල්පනාකාරීව ඔබ ක්‍රියා කළොත් එහෙම මගහරවා ගන්නට පුළුවන්. ඒ වගේම වීඩියෝ තුල සඳහන් කරන ශාන්ති කර්ම ටික ඒ වගේ වත්පිළිවෙත් ටික ඔබ නිවැරදිව සිද්ධ කරනවා නම් ඔබට ඔබේ කටයුතු ඉතාමත්ම සාර්ථකමත් කරගන්නට හැකියාව පවතිනවා. එම ශාන්ති කර්ම හරහා ඔබට එන්නට තිබෙන බාධාවන් අපල තත්වයන් 75%ක්ම අවම කරගැනීමේ නැති කරගැනීමේ වාග්ය වාසනාව ඔබට ලැබලා තිබෙනවා. ඒ වගේම ඔබගේ නිවසින් බැහැරව වැඩි කාලයක් ගත කරන්නට සිද්ධ වෙනවා.
තුලා ලග්න හිමියන්ට මේ වෙලාවේ පෙන්වුම් කරන්නේ ඔබ අධිකව කාර්ය බහුලත්වයකින් කටයුතු කිරීමක්. ඉතින් ඒ නිසා ඒ හරහා ඔබට නිවසෙන් පිට ඉන්නට සිද්ධ වෙන කාලය වැඩි බවක් පෙන්වුම් කරනවා. තුලා ලග්න හිමි දරුවෝ ඉන්නවා නම් ඒ අයව අධ්‍යාපන කටයුතු සඳහා වෙන කාලවලට වැඩිය ඔබ යොමු කළ යුතුමයි. මොකද ඒ දරුවන්ට යම්කිසි මලානිකත්වයක් ඒ වගේම අධ්‍යාපනයේ කෙරෙහි ලෙන්ගතු බවක් නැති වෙන කාල සීමාවක්. ඉතින් ඒ නිසා දෙමව්පිය හැටියට මේ අයව මේ ස්ථානවලට මේ තැන්වලට ඒ වගේම අධ්‍යාපනය සඳහා යොමු කරන්නට ඕන කාල සීමාවක් බවට පත් වෙලා තිබෙනවා. තුලා ලග්න හිමියන්ගේ ලග්නාධිපති ග්‍රහයා 12 වෙනි තුල ගමන් කරනවා. මේ නිසා වෙනදට වඩා අසනීප තත්ත්වයන් ඔබට වැඩි වෙන්නට පුළුවන්. ඉතින් මේවට කලබල විය යුතු නැහැ. ඔබට මම සඳහන් කරන්නම් මේ තත්ත්වයන් මගහරවාගෙන ජීවිතයට සතුට සෞභාග්‍ය උදා කරගන්නේ කොහොමද කියලා. මම මේ කතා කරන තුලා ලග්න පලාපල පොදුවේ කතා කරන පලාපලයක්. ඉතින් ඔබගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරලා සිද්ධ කරන පලාපල කතනයක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඔබට යම් යම් දේවල් මේ වගේ සාමාන්‍යයෙන් 75ක් විතර වෙන්න පුළුවන් දේවල්. සාමාන්‍යයෙන් 25ක් විතර වගේ මේ වගේ නොවෙන්න පුළුවන් දේවල් තිබෙනවා. ඉතින් ඔබගේ පවුපින් අනුව ඔබ සංසාරේ සිද්ධ කරපු ඔබ ජීවිතයේ සිද්ධ කරන හොඳ දේවල් නරක දේවල් අනුව මේ තත්වයන් එක එක්කෙනාට වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඔබ යහපත් දේවල් සිද්ධ කරන කෙනෙක් නම් ඔබ මම මේ කියන්නා වූ ශාන්ති කර්ම ටික සිද්ධ කරනවා නම් ඇත්ත වශයෙන් ඔබට ඔබේ ජීවිතයට සතුට සෞභාග්‍ය උදා කරගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මම සඳහන් කරන්නම් ඔබ මොනවද කළ යුතු ශාන්ති කර්ම කියලා. නිදේශගතලා ඉන්න කෙනෙක් නම් ඔබට මේ දේවල් සිද්ධ කරන්නට බැරි වෙන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් ලංකාවේ ඉන්න කවුරු හරි කෙනෙක් හරහා මේ දේවල් සිද්ධ කරවලා ඔබට පුළුවන් මුදල් වලින් හරි දායකත්වයේ දරලා කුසලයන් වල බලය ප්‍රතිඵල අත්විඳින්නට හැකියාව පවතිනවා. ඒ ශාන්ති කර්ම වල ශක්තිය ඔබට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඔබ සිද්ධ කරන්නට ඕන මෙන්න මේ දේවල්. කිරි ආහාර පූජාවක් ඔබට පුළුවන් නම් බදාදා හෝ සෙනසුරාදා දවස්වල සිද්ධ කරන්නට. මේක ඔබට ඔබේ ජීවිතේට ඉතාමත්ම සතුට ගෙන දෙන කාරණාව බවට පත් වෙනවා. ඔබේ කටයුතු ඉතාමත් ඉහළින් සාර්ථකමත් කරගන්නට හැකියාව පවතිනවා. ඒ වගේම ධර්මානුකූල වගේම දානමාන ආදී පින්කම් කටයුතු ඔබ වැඩිපුරම සිද්ධ කරන්නට ඕන කාලයක්. ඔබට මේ වෙලාවේ මොනවා හරි දෙයක් අඩුපාඩුවක් තිබෙනවා නම් හිතන්න ඔබ අසනීපෙන් ඉන්න කෙනෙක්. ඉතින් ඔබට පුළුවන් බෙහෙත් හේත් පූජාවන් සිද්ධ කරන්න. බෙහෙත් හේත් නැති බැරි කෙනෙකුට දෙන්න. ඉතින් ඒ වගේම තමයි ඖෂධ පූජාවන් සිද්ධ කරන්න. Tamanට නැති බැරි දෙයක් තිබෙනවා නම් ඒ දේ අනෙක් අයට ලබා දීම හරහා ඔබට අසනීපයන් වැඩි නම් බෙහෙත් හේත් ලබා දෙන්නට ඕන. ඉතින් ඒ නිසා මේ හරහා ඔබට ඔබේ කටයුතු සාර්ථකමත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් නම් උදේ හෝ හවස එහෙම නැත්නම් උදේ හවස දෙකේම සෙත්පිරි සජ්ජායනාවන් ශ්‍රවණය කරන්නට ඒ වගේම සජ්ජායනා කරන්නට මේවා ඔබට ඉතාමත්ම සුබදායක කටයුතු හැටියට සඳහන් කරන්න පුළුවන්. යාචකාදී නැති බැරි අයට ආහාර පාන ලබා දෙන්න. ඉතින් මේකත් ඔබට ඔබේ ජීවිතයට ශක්තිය උදා කරලා දෙන ඔබේ ජීවිතේ ලස්සන මාවතකට යොමු කරන්න පුළුවන් කුසල ක්‍රියාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් අනෙක් ආගම් වල අය ඉන්නවා නම් සාමාන්‍ය යහපත් දේවල් සිද්ධ කරන්නට ආගම අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඔබ වෙනත් ආගමක කෙනෙක් වෙන්නට පුළුවන්. ඉතින් කොහොම වුණත් ඔබ මිනිස්සෙක්. ඉතින් ඒ නිසා ඔබ මේ සත් කටයුතු ටික සිද්ධ කරනවා නම් ඔබට ඔබේ ජීවිතයට සතුට උදා කරගන්නට හැකියාව පවතිනවා. ඒ වගේම නිරෝගීමත් ජීවිතයක් අත්පත් කරගන්නට හැකියාව පවතිනවා. ඉතින් මේ කාරණා ටික තමයි පොදුවේ තුලා ලග්න හිමියන්ට සඳහන් කරන්න තිබෙන. ඉතින් ඔබට මාරාන්තික රෝගාබාධයන් ඇත්තටම පොදුවේ ගත්තට පස්සේ පෙන්눔 කරන්නේ නැහැ. මාරාන්තික අපල තත්ත්වයන් පෙන්눔 කරන්නේ නැහැ. යම් යම් කුඩා අපල තත්ත්වයන් පමණයි පෙන්눔 කරන්නේ. ඉතින් ඒ දේවලුත් මගහරවා ගන්නට හැකියාව පවතින ශාන්ති කර්ම කිහිපයක් තමයි මම මේ වෙලාවේ සඳහන් කරන්න. ඉතින් ඔබට පුළුවන් ආකාශ YouTube නාලිකාව මේ වෙනකම්ම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඔබට තෙරුවන් සරණයි, ජේසු පිහිටයි, සියලු දෙවි රැකවරණයි කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.